අඩි අඟල් වලින් තාම මැනගන්න බැරිද? අඩි අඟල් පැටලෙනවද? අඩියක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් මේ වීඩියෝ සමග දිගටම රැඳිලා ඉන්න අපි කියලා දෙන්නම්. අඩියක් කියන්නේ අඟලක් කියන්නේ මොකක්ද කියලා. SL Civil Site YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අප කතා කරන්න යන්නේ ටේප් එකකින් මැනගද්දී වැඩියෙන්ම වුමනා වෙන අඩි අඟල් අතර සම්බන්ධය මොකක්ද සහ අඩියක් කියන්නේ මොකක්ද අඟල් කියන්නේ මොනවද කියලායි පැහැදිලි කරලා ටේප් එකෙන් මැනගන්න පුළුවන් විදිය කියලා දෙන්න තමයි අපි සූදානම් වෙන්නේ. අපි ඉස්සෙල්ලා වෙලාම බලමු අඩියක් කියන්නේ මොකක්ද කියලා. මෙහෙම ටේප් එක තිබ්බාම අඩියක් කියන්නේ ටේප් එකේ ලකුණු කරලා තියෙනවා. මෙහෙම ටේප් එකේදී ගිය බලාගෙන ගිහපාම 1F කියලා. මෙතන තියෙනවානේ 1 feet කියන්නේ එක අඩියක්. එතකොට ඉස්ලාම් කියන්නේ මේක මේ ටේප් එකේ තියෙනවා මේ ඉලක්කම් ගොඩක් තියෙනවා. ඒකෙන් මෙට්‍රික් ක්‍රමය සහ ඉම්පීරියල් ක්‍රමයට තමයි සඳහන් වෙන මෙෂර්මන්ට් ගන්න විදිහට තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. ඒකෙන් අඩි කියන ක්‍රමය ඉම්පීරියල් ක්‍රමය අපි ඒක පිළිබඳව මත කතා කරන්නේ. ඉතින් මෙහෙම මේ ටේප් එකේ එකේ සිට අංක 12 දක්වා සඳහන් කරලා තියෙනවා. 12කට පස්සේ 12 වෙනි එක 1F කියලා තියෙනවා. ඒ වගේම අඟල් 24ට ගිහුවාම 2F කියලා තියෙනවා. එතකොට මේ 1F කියලා කියන්නේ අඩියක්. එතකොට මේ අඩියකට අඟල් තියෙනවා 12ක්. 1 2 3 4 5 එහෙම 11 12 කියලා 12 වෙනකින් අඩියක් වෙනවා. එතකොට කාටරි මැනගන්න ඕන නම් මොන හරි දෙයක් මේකේ තියෙනවා අඟල් වලින් කියනවා නම් අඟල් 12ක් කාටරි කියන්න ඕන නම් අඩි වලින් අඩි 1යි මෙතෙන් ආවට පස්සේ අඩි 1යි කියලා කියන්න පුළුවන්. එතකොට තව දෙයක් තියෙනවා දැන් කාටරි මැනගත්තට පස්සේ අඩියකුයි අපි හිතමු අඩි 1යි අඟල් 13යි කියලා. අඩි 1යි 13 කියන්නේ අඟල් 1යි. එතකොට කාටරි මැනගන්න ඕන අඩි 1යි අඟල් 2යි 14 කියන්නේ. අඩි 1යි අඟල් 3යි. එතකොට ඊට පස්සේ මේ අඟලක ආය බෙදලා තියෙනවා කොටස් 8කට. ඊට ආය ඒක බෙදලා තියෙනවා ආයෙත් 8කට. එතකොට 16කට බෙදලා තියෙනවා සරලවම. මෙතන ටේප් එකේ මුල හරි ගත්තොත් ඊට වඩා බෙදලා තියෙනවා. ඉච්චර දුරට යන්න උවමනාවක් වෙන්නේ නැති වෙයි. ඉතින් සාමාන්‍ය ටේප් එකේ මොනවත් කියව ගන්න තේරෙන්නේ නැත්නම් මේ ගන්නට බලාගත්ත නැතිනම් හොඳටම ඇති. සරලවම කියනවා අඩියක අඟල් 12ක්ද ඒ වගේම නැවතත් අඟලක් කොටස් බෙදලා තියෙනවා 8කට. මේ මෙතන මේ ඉරි වලින් තියෙන්නේ ප්‍රධාන ඉරි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එතකොට අඟලක තියෙනවා මේවා මේ කොටස් තියෙන්නේ නූලක්. ඒ කියන්නේ නූලක් කියලා සඳහන් වෙන්නේ මෙතන මේ මිලිමීටර 3යි. එතකොට අඟල නැවත බෙදලා තියෙනවා කොටස් 8කට. ඒ කියන්නේ 8න් එකක්. ඒ කියන්නේ නූලක්. ඒතර සාර අපි මොනවාරි මැනගද්දී වුණ කියන්නේ මෙතන අඟල් 7යි. ඊට පස්සේ මේ තියෙන මේ අඟලක භාගය කියන්නේ අඟල් භාගය. ඊට මෙතන මේ ලොකු ඊළඟ ලොකු ඉර තියෙන කාල එහෙම. ඒ නූල් දෙකක් කියන්නේ කාලයි. නූල් 4ක් කියන්නේ භාගයයි. නූල් 6ක් කියන්නේ 3 කාලයි. නූල් 8 කියන්නේ සම්පූර්ණ අඟලයි. ඒතර කාටට අපි මැනගන්න ඕන නම් තියෙනවා අපි හිතමුකෝ අඟල් 9යි කියලා. මෙතෙන් අඟල් 9යි. එක නූලක් තිබ්බොත් අඟල් 9යි නූල් එකයි. එතකොට අපි අඩි විදියට ගත්තොත් අපි මෙතන තියෙන අඩි එක නෙමෙයි මම ටේප් එකෙන් දිගාරින්න බැරි ඉන්න මෙහෙම තියෙන්නේ. මෙතන තියෙන අඩි 10 කියන්නකෝ. එතකොට අඩි 10යි 10 විදියට 10යි අඟල් 1යි ඊට අවශ්‍යම නූල් 1යි 2යි 3යි කියලා සඳහන් කරන්න පුළුවන්. ඒතර ඕනම දුරකට ඒ විදිහට තමයි සම්පූර්ණම ටේප් එකේ කියවන්න තියෙන්නේ. ඒතර වැරදෙන්නේ නැහැ. ඒතර අපි උසක් බලනවා නම් සාමාන්‍ය ඉතින් අපි අපේ උසක් බැලුවොත් අඩි 5යි. අඩි 5යි ගණන් කොටක් තියෙන්නේ. 6 නැති තරන්නේ. මේකෙන් කොහොමද සාමාන්‍ය උසක් මෙතන ලොකු වගේක් තියෙන විදිහට මේ මැනගන්නේ කියලා අපි මම පෙන්නනවා. හරි දැන් මෙතන අපි බලමු අඩි 5ක් මේ දිගහැරලා තියෙන්නේ. මේක අපි බෙදලා බැලුවොත් මෙතන 12 වරක් මෙතන 59 60. 12න් බෙදපු ගමන් එනවා 12 වරක් 5යි. 60යිනේ. අඟල් කියනවා නම් අඩි 5කට අඟල් 60යි. එතකොට මෙතනින් අඩි 5කට අඟල් 60යි. අපි කාගේ හරි අපි හිතමු දැන් උසක් මයිද්දී අපි මෙතෙන් ආව කියලා. මේ මෙතෙන්ද. ඒතර මේකෙත් මේ වෙනම ලකුණු කරලා තියෙනවා. අපි අඩි 5යි පළවෙනි අඟලේ තමයි මේ ඉන්නේ. අඩි 5යි
දෙවෙනි අඟලේ අඩි 5යි තුන්වෙනි අඟලේ කියලා ඉන්නේ. ඒවත් වෙනම මේක ලකුණු කරලා දැන් අපිට කියන්නේ ටේප් එක මෙතන 5 මැකිලා හරි මොනවා හරි අපිට බෙදා ගන්න බැරුව හරි තිබ්බොත් එහෙම වගන්න පුළුවන්. අපි බලමුකෝ අපි හිතමු කාගේ උසම් මයිද්දී මේ ගන්න තියෙනවා කියලා. එතකොට තියෙන උස අඩි 5යි අඟල් 1යි අපිට නැත්තම් මෙතන මැද්දම තිබ්බොත් කියන්න බෑ අඩි 5යි අඟල් 1මාරයි. මේ හරිය තිබ්බ කියන්නකෝ. එතකොට අඩි 5යි මේ අඟල් 1යි කාලයි. එහෙම නැත්නම් අඩි 5යි අඟල් 1යි නූල් 2යි. ඒ විදිහට කියන්න පුළුවන් ඉතින්. කොහොම තමයි සරලව මේක දිගටම ටේප් එකේ අඩි වලින් මැන ගන්න තියෙන්නේ. ඒ වගේම අපි මම හිතනවා දැන් ඉතින් ඕන දෙයක් අඩි වලින් මැන ගන්න පුළුවන් මේ ටේප් එකෙන්. ඉතින් අපි ඉදිරියටත් මේකේ නැවතත් අපි අඩි අඟල් සහ මිලිමීටර අතර සම්බන්ධයත් ඉදිරියට අපි කියලා දෙන්නම්. ඉතින් අපේ SL Civil Site YouTube channel එක සමග දිගටම රැඳිලා ඉන්න. අපි අලුත් වීඩියෝ එකක් මේ වගේ හමු යමු. අපි අඩි අඟල් වීඩියෝ අද මේ නිමා කරනවා. ඔබට සුබ දවසක්.